අයිබෝන් ඉතින් අලුත් වැඩකින් බලාපොරොත්තු වෙන්න ආවේ අපි ආව පොඩ්ඩක් මේ වැව් කරියක් අලුත් දෙයක් කාට වුණත් ඉතින් අලුත් දෙයක් අපි හඳුන්වා දෙන්න ලෑස්ති වෙනවා අපි ආව මේ වැව් කරියක් ගහන්න ඉතින් අපිට සපෝට් කරන්නේ බැජි ඉතින් බැජි ගියා මේ දර අරන් එන්න අපි එනකොට රෑ වුණාට පස්සේ අපි වැව් විරට ආවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් වැව ඔන්න වැව ලස්සනට වැව තියෙනවා අද නිසල්මන් උලම් පාරත් අඩු වෙලා මේ පැත්තට නැත්තම් දවල් වරුවේ උලම් තිබිලා තියෙන හොඳටම අපි මාළු අල්ලගන්න බැරුණා. එහා පැත්තෙත් මල්ලි පෙන්නන්න ලස්සනට. එජිනෝ සද්ද යනවා වල උඩින්. කැයක් ඇටලෙන් එන්නේ ඉතින්. අපිට මොකෝ ෆීලින් එකක් තියෙන වලට බලා ගන්න පුළුවන්. මේ තියෙන බඩු ටික ආම් පන ටික දැන් අපි ලෑස්ති වතුරට බහැලා මේ අතංගුවෙන් තමයි මාළු අල්ලන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඕම් බැජි එනවා. බැජි එන්නේ. යා ගිනි පෙට්ටියක් ගේන්න මොකද අපිට මේ ලිපපත්තු කරගන්න බෑ හේතුව තමයි ලිපපත්තු කරගන්න ඕන මේ අලි එනවා අලි එනකොට මේ අලින්ට මේ ගිනි මැලේට කවදාවත් අලියෙක් එන්නේ නැහැ කියනවා එනවනේ ආ බඩ ලොකු බියක මොනවා කරේ ඒ ගෙදර බා පත්තු කරන්නේ නැත්නම් මේ කන්නක් නේද බා. ඔව්. ඉතින් පත්තු කරන්නේ නැහැ බා. වීඩියෝ කියන්නේ. 아무도 ෆීලින් නැක් තියෙන්නේ. බැජි තමයි අපිට ඔක්කොම ස්පෝන්සර් කරන්න ඉතින් මෙයා තමයි දැන් කිව්වා වැව නිසල් මම නෝද තියෙනවලු ඉතින් අපි අතංගුවක් භාවිතයෙන් තමයි අල්ලන්නේ දැන් වැඩේ කියන්නේ මේ අපිට වීඩියෝ එක කරන්න බෑ මොකද මේ අපි යනකොට වතුරේ සද්ද වැඩි මෙයා දැන් අර අතංගුව හංගලා තියෙන්නේ අපි අයින් කරලා තියෙන්නේ ඒ කියන්නේ දැල් උරේකින් හදලා තියෙන අතංගුව අපි ගින්දර පත්තු කරන්න ඕන කියලා නේද බැජි ඉතින් කතා කරන්නේ නැහැ බැජි වැඩි දන්නවනේ ඕනම දෙයකට කතා කරන්නේ නැහැ ඔයා දන්නා මගේ කලින් වීඩියෝ වලත් හිටියා හොල්මන් සීන් වල යනකොට ඉතින් බැජිගේ කරන්නේ පාර්ට් ටයිම් එකක් වශයෙන් මේක තමයි බැජි ටෝච් එක කරන් ගියා මේ මාළු අල්ලන්න. ඉතින් අපි මාළු අල්ලන අතරේ අපි දෙන්න මාර ගේමක් දෙනවා මේ ලිප පත්තු කරගන්න. පත්තු උනාද මචං? නෑනේ. ඕනිය යා මාළු අල්ලන දැන් යා යනවා අර පැත්තට වලට බලා ගන්න පුළුවන්. මේ වැව තියෙන්නේ අලියවිලද නෑනේ. පත්තු කරපන්. නැත්නම් දැන් බැන්න එක පාරක් බැනලා ගියා කොමි රෙද්ද මේකක්වත් දීපක්වත් පත්තු ගන්න බෑ ගියේ. පත්තු නෝනේ බා. කරිබඩු මල්ලද මේ තියෙන්නේ. කරිබඩු මල්ල තියෙනවා. ඔයාලට මම එකින් එකට විස්තර කරලා පෙන්නන්නම් ඉස්සරහට. දෙයින් ආපල්ලට ඉන්නේ නේද? හරි බයලා ඉන්නේ අපි දැන් පොඩ්ඩක්. හරියෙන් ප්‍රශ්නයක්වත් අපිට කියනවා. මාළු අල්ලන සද්දයයි නෝනේ. මාළු උඩ පයින් සද්දෙකුත් යනවා. ඔයාලට බලා අපේ ආන් දෙක නේද? කැමරාවට පේන්නේ. කැමරා අඩේ පොන්නේ නෝනේ බා. අර ෆ්ලෑෂ් එකේ රීට. ළඟට ගිහින් ගාමින් දාන්න වතුරේ. පේනවනේ. තපන් මම පොඩ්ඩක් ඉස්සරහට යන්න. වතුරේ ඉන්නේ. අපි දෙන්න පොඩ්ඩක් try එකක් දෙනවා මේ මාළු අල්ලන්න. කමහලෙක් ඉන්නවලට බලා ගන්න පුළුවන්. මේ දැක්කද? මාළු කුරුලියෙක් ඉන්නේ. අටෝ අතේ ගැල්ලුවම මයි දාන්න ටග්ගා අර වෙනකම් මේකක් දාන්න එකෙක් ගැල්ලුවා බා ඉතින් පණිනවද ඔයාලට බලන්න මාළු කුරුලිය අපිත් එක්ක කතෙන් ගැල්ලුවා මේ තව ඉන්නව මාළු මේකේ මේ මල් කොරලි ගොඩක් එනවලු මේ රාත්‍රිකාවේ රැට එන්න ගොඩක් මල් කොරලි මෙහෙට. බැජි ගින්දර ඇද්ද? ඇතිද බැජි ගින්දර? මේ මල් කොරලි ගොඩට ගොඩක් එනවද මේ හවස් වෙනකොට? මේ
ආල්ල කොහොදන්න හොඳ කොපරි බැජි අපිව ගයිඩ් කරන්නේ අල්ලපන් මන්නේ මේකේ බොටු මල් ඔක්කොම තියෙනවා මේ කොහමරි මිනිස්සු දින පාර දාගත්ත හරි බඩු මල්ලක් හදලා පොල් තෙල් එකනේ මේ ලුණු ළඟ මේ shopping වගේ ඇති උතරයක් ගහලා ගමු ඒක කොහෙන්ද හරිද නෑ මේක ඇති වෙයි මොකද වෙන්නේ? දැන් හොදා දිනුනේ ඒ පතර බොන්න නැතුව මොකක්ද බොන්නේ දැන් බොමි අන්තරතර බොදලා කිසිනේ කඩේ අතරම ඔයාලා බලන්න ඕන වැඩක් වෙනවා ඉතින් මේ කැමරාව ලෙන්ස් එකට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කැප්චර් වෙන්නේ නැහැ. අර මෙතන තියෙන කොහොඹ ගහක් මේ කොහොඹ ගහේ එක පෙලකට කණ මැදිරියු නිකන් ලයිට් නිවනවා පත්තු කරනවා වගේ අර බල්බ් වල රටාවට අපිට යම් කිසි දෙයක් පෙන්වු කරනවා. ඉතින් දැන් මේ මෙයා බැජී කියන්නේ මේ කලබල වුණාමලු එහෙම වෙනවා කියන්නේ. දැන් අපිට කිව්වා මේ පොඩ්ඩක් ගලක් ගහලා බලන්න කියලා. අපි පොඩ්ඩක් බලමු ගලක් ගහලා මේ සමහර විට කැප්චර් වෙන්නේ දැන් කැමරාවට. එළිය කරි ගන්න. තියෙන්නේ කොහොම ගහට ගියහම කොළා මැදිරේ ගොඩක් පිරලා තියෙනවා. ඉතින් සමහරක් ඒ ෆ්ලෑෂ් ලයිට් එකත් අපි ඕෆ් කරලා පෙන්නන්න. දැන් ඔන් කරලා තියෙන්නේ මට මේ කල ගහ ගන්න පේන්නේ හින්දා පේන්නේ නැති හින්දා. ඔන්න අර වලට බලා ගන්න බලා එක රටාවකට කලා මැදිරිය ටික නිවෙනවා පස් වෙනවා වගේ වෙනවා. හරි ලස්සනයි. මේක සාමාන්‍ය මේ වැව් ඉරක ඉන්න කෙනෙක් පේන්නේ නැහැ. පේන්නේ නැහැ නේ. හරි කමන්නේ අත්දැකීම් යාලට කියමුකෝ සමහරක් මම දැකලා තියෙනවා. අපි කොහොම හරි ෆොටෝ එකක් විදිහට කැප්චර් කරගන්න ගොඩක් දුරට බලන්නම් මොකද හරි ලස්සන මේ අත්දැකීමක්. ඉතින් මේ වැව් ඉරකට ඇවිල්ලා මෙහෙම අත්දැකීමක් ලබනවා කියන්නේ ඇත්තටම මේ මිනිහෙක් ජීවත් වෙනවා කියලා ඒ ෆීලින් එක දැනෙනවා. බෙජා හරිද? බෙජා කොහොම හරි මාවල් ටික අල්ලගෙන තින්නා. Mangkol saya tiap tahun balagan belum nih. Dalam pas kami kemarin itu, nih bawa bola dari lagi deh. Lagi di produknya kata naik tapi apa? Padahal kami video set lah. Kalau udah main sekali, oh, gitu aja gitu. Mati balas semua. Ya ganti lah. Kar pil lagana ඇයි බෙජීම කට ගහින් කපන්නේ? ඇයි කට ගහින් කපන්නේ? සෝදන් ලේසි. සෝදන් ලේසි. මාල් ටික කපලා ඉවරයි. මාල් ටික කපලා ඉවරයි. බෙජී පොඩ්ඩක් ඉන්න. ඒක බජාර් නේද? ගණන් වීඩියෝ ගන්න. ඉතින් ඉදීගෙන එන්නේ මේක හැඩෙන්නේ ඉතින් කොහොම හරි දැන් මේ වෙනකොට මේක වැඩ ඉවර වෙගෙන එන්නේ බත් එකත් හොඳට ඉදෙනවා දැන් අර මාළු එක දැන් අපි අල්ලගත්තා මාර කට්ටක් දීලා ඉතින් බැජී ගිහිල්ලා මේ ඉවුරේ කොහොම පිහදලා තමයි ගෙනාවේ
ඉතින් බෙජි කතා කරන්නේ නැහැ. ඉතින් අපිට කතාවක් ගන්නත් බෑ. ඉතින් දන්නවනේ. කොහොම හරි දැන් හොටල දානවා. ඉතින් බත් එක වලට බලා ගන්න පුළුවන්. මේ අපේ තියෙන නීතියක් තමයි මේ උයන වෙලාවට කවුරුත් මේ වැවේ ඉන්න වැවේ යන කට්ටිය කවුරු වුණත් බෙජි කියන්නේ මේ බාට දාන්න නැල්ලු උයන වෙලාවට. ඒක තමයි වැලි විශ් වෙන හින්දා. यार මේක අතරම් බලලා ඕඩර් එක කරලා වෙන්නේ මම ඔයාලට මෙන්න මෙහෙට ආනහරි වෙජි Gila ni? Gila tu. Kita boleh ada beji. Hati-hati lah harga mana lu kayak dia kapan cara parsuan tu. හදාගත්තා වැව් මාලික හොදගත්තා. දැන් බෙජී ගියා ලූන් ටික කපන්න. ඉතින් මම බෙජීට සපෝට් එකක් වශයෙන් අපි ලිප උඩ මේක තාච්චි තියුවා. දැන් ඉතින් කරිබඩු මල්ලා අරින් මේක උදු කරන් තමයි ලෑස්ති. වලට බලා ගන්න පුළුවන්.
Tadi mana? සුදුරුනේ තාම ගන්නේ. අමුද පීන්නේ නැද්ද ඇහිනේ වහිනවනේ. පැවට කොහම හරි පොඩි හිරිකඩයක් පින්නක් යනවා. ඒකත් අමුඩු චිල්ලයක් ඉතින් ඉතින් කරන්න පුළුවන්. සුදුරුන හොද්ද උතුරු ගත්තා දාන්නේ. බැජි සිස්ටම් එක. ඔව් එයා බැජි අපිට කියන්නේ මේ කොලෙස්ටරෝල් එහෙම ගොඩාක්ම අරවා මේවා ඉතින් ප්‍රෙෂර් අඩු වෙනවා කියන්නේ මේ තෙල්ට දාලා මේක ගත්තම මේකේ විටමින් එක නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් බැජි සිස්ටම් එක තමයි අලුත් හඳුන්වා දීම ලංකාවට ඔක්කොම කරන්නේ තෙල් වල දාන එකනේ. මෙයා කරන්නේ තෙල් ඔක්කොම කරලා වතුරකට කියන හොද්දට දාන එක. පස්සේ තමයි ඇඩ් කරන්න අනිත් දේවල්. ඉතින් මේ සුදුරුනුත් ඒ ඇඩ් කරන එක වගේ තමයි තෙලට දාන්නේ නැහැ. ඉතින් 아무තු හඳුන්වා දීමක් ඒක. හොද්ද උතුරාගෙන ඉන්නේ. ඉතින් හොද්දට දැන් තමයි මාළු ඇඩ් කරන්නේ. පොඩ රත් වෙනවා. තව රත්ම මැදද? තවම රත් වෙලා මැදි කියනවා. ඉතින් මේකේ ඉතින් අමුතු සුවඳක් ඒ පීඩින් එක අමුතුයි. මේ වගේ වෙලාවක රෑ වෙලා මේ ටයිම් එකට හොද්දක් ඉදෙනකොට ඉතින් වැව් ඉරක ඒක ඒ දැන්න පීඩින් එක සාමාන්‍ය ඔයාලට මම හිතන්නේ මේ වීඩියෝ බලලා වල සමහරකට දැලෙයි. තව චුට්ටක් උතුරන්න ඕනේ කියන බැජි. අපි දාමු ගින්දර පොඩ්ඩක් දාලා සපෝට් එකක් දෙමු. බැජ බය නැද්ද සාමාන්‍ය වැවේ යනකොට රෑ වෙලා? බය නැත්තේ. අලි ප්‍රශ්න එහෙම නැද්ද? අලි වෙඩි. අලි වෙඩි එහෙම අරන් යන්නේ ඔයාලා. වෙඩි අරගෙන. ආනම දැන් ඔය කැලේට ගියාම සාමාන්‍ය මේ සත්තු සර්පයෝ වරේ මේ හම්බෙන්නේ නැද්ද මේ වගේ ෆීල් එකක් ගන්න ඕනේ එහෙම. ඒක ගන්නට එනවා. මේ අලි කීපාරක් වගේ වාට මාට් වෙලා තියෙනවද? 10 පාරක්. 10 පාරක් දර හම්බෙලා තියෙනවනේ. බය නැද්ද? බයයි ඉතින් අලි යනකොට. ඒක වානෝ දැන් සාමාන්‍ය වැවට ඉවරට ගිහිල්ලා මෙහෙම දැන් උයනකොට සාමාන්‍ය කොයි වගේ දැන් අපි නම් මෙතන සේෆ්ටි පේස් යන්නේ තෝරාගත්තා. ඔයාලා කොයි වගේ දැන් ගල් ගෙඩියක් එහෙම උඩද? ගලක් උඩ දානවා. ගලක් උඩනේ. අර එහා පැත්තට අපි කිව්වනේ ඉස්සෙල්ලා. බැජි වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි එකෙන්ම රියල්ම චරිතයක්, රියල් බොක්කක්. ඔයාලගේ වචනෙන් කියනවා නම් මේ වැඩි කතා කරන්නේ නැහැ. එහෙම වචනයක් ගන්න අමාරුයි පොරගේ. ඒකට අපි අර උත්තර වචනේ දීලා ඉතින් ඒකට අපිට හරියටම සපෝට් කරනවා. හරියටම ඕන වෙලාවට අවශ්‍ය වචන විතරයි කතා කරන්නේ. මොකද මේ ශබ්ද නොකර වැඩ කරන ඩයලොග් කියලා තමයි මම නම් ඇත්තටම පිළිගන්නේ. ඒ වගේ චරිතයක් බොහොම ඒ සද්දයයි අලි නෙවෙයිනේ. ඒ මහා ඊ අලි ශබ්ද කරන වගේ සද්ද ඇහෙනවා. දැන් නම් හොද්ද උතුරනවානේ. දැන් තමයි මාළු ඇඩ් කරන්න වලට බලා ගන්න පුළුවන් හොද්ද උතුරනකොට මාළු දාන හොද්ද උතුරනවා කියන්නේ. මාළු එක ඉරිගෙරි අලුත් මාළු ටික මොකද අතංගුවක් දාලා කියන්නේ දැල් අපි අතංගුව පස්සේ පෙන්නන්නම් ඔයාලට මොකද අතංගුව බැජි හංගලා ඇවිල්ලා තියෙනවා මොකද මෙතෙන්ට ගෙනාවේ නෑ මොකද යාළුවෝ ටික කරමල රතු පාටයි නම් මාළුව හොඳයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඕනම වැව් මාළුවෙක් කරමල රතු පාටයි නම් ඒ මාළුව අලුත් මාළු කරමල කළු පාටයි නම් පරණ මාළු. ඉතින් අපි කරි දැන් කවුරු හරි කියනවා නේද මේ අනේ හැන්දක්වත් නැද නෑ ඉතින් වැව් රස්සාවේ යන කෙනෙක්ට ඉතින් හැඳි හොය ඉන්න නෑ අහුච්ච දෙයින් කරා කෑවා පැන්නා. එහෙම තමයි තමන්ගේ රස්සාව බේර ගන්න තියෙන්නේ. එහෙම නැතු මේ හැන්දක් අරන් ඇවිල්ලා මේක ඉදර විදිහට මෙහෙ හොයන්න බෑ වැව් ඉරක. මොකද ඒ රසය එන්නේ නැත්නම් වලට බලා ගන්න පුළුවන් මාරම ක්වොලිටි කොහොම හැදුවත් පුදුම
ක්වොලිටියක් තියෙන දැක්කම නිකන් හොටෙල් ෆීල්ඩ් එකටත් වඩා එහා යනවා මේ කරි එක. ඔයාලට පේනවා ඇති වීඩියෝ එකෙන් පසත් ඒ විදිහම තමයි. මාර බැලන්ස් එකක් තියෙන හැමදේකම. ඔයාලට බලන්න බෑ දැන් මස තැම්බෙනකන් ඉන්න ඕන මවල පිටින් තමයි යන්නේ. මස තැම්බෙනකන් ඉන්න ඕන. කොහොමයි දැන් අපේ මාළු එක ලස්සනට සැතපෙනවා පේනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි ලොකු පොල් වැරද්දක් කරගත්තා. බත් එක ඉදෙනවා. එහෙම කිව්වා. දැන් බජී කියනවා මේ බත් එක ඉදෙනවා කියන්නේ බාලු බත් එක සැතපෙනවා කියන්නේ. ඒ ගරුත්වයක් දෙන්න කියලා කිව්වා. මොන දේ වුණත් ඇත්තටම වැව් ජීවිතේදී යම් කිසි කෙනෙක්ට කියන්න පුළුවන් මේක මේ කරන්නේ පව් වැඩක් කරේ මේ කියලා. ඒකට මේ කරන්නේ අතරම ඕන් දෙයකට ඒ මිනිස්සු හිතකින් නෙමෙයි කරන්නේ. ඒ වුණාට එයාගේ රස්සාව ඉතින් සතපෙනවා. ඉතින් ඒ වගේ දෙයක් කියන්නත් ඉතින් ඇත්තටම හරියට අපිට හයිලයිට් වෙනවා. ඉතින් සතපෙනවා කියන්නේ ඇත්තටම ගොඩක් ගරුත්වයක් දෙනවා මේ කන බොන දේවල් වලට මෙහලා. අපි කන්න. ආවම ඉතින් සැප හොයන්න බෑ අහුවිච්ච දෙයකින් කාලා තමන්ගේ බඩගිනි නිවා ගන්න ඕනේ. බැජි කියන්නේ ඇත්තටම අපිත් එක්ක කතා කරන්නේ නැහැ. ඉතින් අපිත් ඒ කතා කරන්නේ වැඩි අපිත් එක්ක කැමරාවට මුණ දෙන්න පොඩ්ඩක් එයා කැමති නෑ. ඉතින් අපි ආව විදිහට ඌ බත් ඉතින් හැලෙනවා. ඉතින් අපරාධي ඉතින් ඔය මිනිහා hina වෙනවා. ඉතින් ඔන්න ඔය පුළුවන් විදිහට කන්න ඕනේ. ඉතින් අහුවිච්ච දේ දාගෙන ඕක තමයි මෙහි තියෙන සිටුේෂන් එක. ඕනම කරි බඩු මල්ලක් ගහන්න කෙනෙක් නම් එනවනම් පිගානක් කරන් එනවා. අපි ඉතින් පිගානක් කරන් ආවේ නෑ. ඉතින් මෙන්න විතර කන්න ඕනේ. මේ බෙදාගත්ත කෑවා. ඉතින් ඕක දන්න කෙනෙක් කියයි මාර විදිහට මේ කෑම අපිට දානවා. එහෙම නෑ. ජොබ් එකක් ඉතින් මේ කරන්නේ. දුවගෙන ආවා. වැල්ලට වතුරට බැස්සා. මාළු වල්ලන්න ගියා. කණේ කියවත් සිහියක් නෑ. ඉතින් ඒ සිටුේෂන් එක තමයි මේ හැම දෙයකම දෙන්නන්නේ. ඉතර අමාරු දිගට බලා ගන්න පුළුවන්. එතන මාළු පිට ගන්න නැද්ද? ඒක තමයි. බෙජී නම් පිගාන හොයාගෙන කොහෙද? බෙජා. ඔන්න තාච්චි දියන්කෝ. ඔහොම හඳ දියන්කෝ. මේ පිහිය දියන්කෝ බෙජා. පිජී ඕනේ අරකින් ගනින්. මොකේ? අර බත් බෙදා. බෙජා උඹ කප්පෙන් ගත්තේ. ඔව්. ඉතින් කවුරු හරි කියන්න පුළුවන් මාළු පොඩි වෙයි. මාළු පොඩි වෙනවනේ මෙහෙමයි කියලා. ඒවා ඉතින් නෑ. මේ වැව් රස්සාවට මේ හරිම් පිළිවෙල මේ පෙන්වන්නේ. කවුරු හරි වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඇවිල්ලා ඉතින් හන්දක් දෙකක් ගෙනල්ලා එහෙම කරයි. ඉතින් මේක එහෙම නෑ. හරිම ක්වොලිටි තමයි මේ පෙන්නුවේ. පොඩියෙන් එනවා. ඉතින් කන්න ඕන කොහොම හරි තමන්ගේ හැකියාව කොහොමද කෑම? කොහොම හරි ප්‍රශ්නං සී ප්‍රශ්නයක් නෑ. ඒ කන විදිය තමයි අවුල. දෙකෙනෙක් කියන්න පුළුවන් අයියෝ විදිහට කනවා. ඉතින් මේක තමයි වැව් රස්සාව සහ මේ දීවර රස්සාව. මේ පැත්තේ තියෙන මේ කාර්කශ බවතන වලට පිපෙන්නේ මේ විදිහට තමයි ගන්න ඕනේ. ඉතින් අප කොච්චර ජීවි විදිහට කෑවත් වැඩක් නෑ. දැන් සාමාන්‍ය මේ වතුරට ආවොත් මේ විදිහට තමයි තමන්ගේ බඩ ගැහැට තමන්ගේ බඩගින්න රැක් ගන්න මෙහෙම කෑවා දිව්වා වතුරට ඇවිල්ලා මොකක් ටාගට් එක තමයි මාළු වලනේ. තමන් ඉතින් පිටං අර මේ ගෙනවත් හොඳයි. ඉතින් අපි එහෙම විතර ගෙනාවේ නැහැ. මෙතන කන්න. පොඩ බලා ගන්න පුළුවන්. සත්තු සර්පියොත් මේ සත්තුත් එනවා. ඉතින් මේ ෆීලින් එක පොඩ බලන්න පුළුවන් මල්ලක් කන්නේ. මේ අයි බයිලෙන් නෑ නෑ වගේ තමයි.
Ini tak ada. Ini udah dah. Baca ini mana? Ada banyak nanti. Jadi ada banyak nanti. Ini anak kaya. Dia bikin. Ini kali ini sudah. Video dia. Sudah bilang. Banyak ni.